Hello, welcome to my channel. අද පාන් වලින් අලුත්ම ජාතියේ කෑම එකක් හදමු. එන්නකො බලන්න මොනවද මේකට අවශ්‍ය වෙන්නේ කියලා. මේකට හීනියට කපාගත්තු ලුණු ටිකක් ඕනේ. සුදු ලුණු ඕනේ. කරපිංචා ටිකක්, ගම්බිරිස්, අබ ඒ ටිකක් තමයි ඕනේ වෙන්නේ. බඩරුත් ඕනේ වෙනවා මේකට. Vibes like seashells in the sand. Radio hums a tune I can't name. මුලින්ම ලුණු සුද්ධ කරගෙන ඒවා ටික හීනියට කපා ගන්න ඕනේ. ඊට පස්සේ සුදු ලුණු ටිකක් අරගෙන ඒක හීනියට කපා ගන්නවා නම් එහෙමයි. නැත්නම් ඉතින් ගේටරේකින් වගේ කා ගන්නත් පුළුවන්. ඊට පස්සේ කරපිංචා ටිකත් හීනියට කපා ගන්න ඕනේ. ඔයාලට අවශ්‍ය නම් අම්මිරිස් ටිකකුත් කපා ගන්න පුළුවන්. ටිකක් සැරට කන්න අවශ්‍ය නම් මේ විදිහට දාගන්න පුළුවන්. නැත්නම් ඒක අවශ්‍යම නැහැ. මම නම් මේ වෙලාවේ එක අම්මිරිස් ටිකක් කපා ගත්තා. ඊට පස්සේ මේකට ගම්බිරිස් ටිකක්, ලුණු ටිකක්, අපේ ගෙදර අබ ටිකක් තිබ්බා. මම ඒවත් එකතු කරගත්තා. ඔයාලට අවශ්‍ය නම් ඒවා එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මේකට බටර් දාලා මේක හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. ඊට පස්සේ මිශ්‍රණය ටිකක් පාන් පෙත්තේ ගාගෙන අපි සෝස් පෑන් එකකට තෙල් ටිකක් දාලා ඒක ටිකක් සාමාන්‍ය විදියට බැද ගන්න ඕනේ. ඊට පස්සේ ඒක බැදලා ඉවරුණාට පස්සේ අනික් පැත්තෙත් ඒ විදිහටම අපි මිශ්‍රණය ගාලා අනික් පැත්තත් බැද ගන්න ඕනේ. හවස තේ බොන වෙලාවට නම් ඉතින් මේක ගොඩක්ම හොඳයි. මේක ඇත්තටම මාරම රසයි. ඊට පස්සේ අපි මේකට සෝස් ටිකක්, මයොනයිස් ටිකක් දාගත්තා. මේකට ඉඟුරු ප්ලේන් ටිකක් එක්ක කද්දි මාරම රසයි. ඔයාලා try කරලා බලන්න. ඔයාලත් හදලා රසයි නම් පහලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. මාව subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. මං එහෙනම් අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. එතකන් ඔයාලා පරිස්සමින් ඉන්න. මං එහෙනම් ගිහින් එන්නම්.